අපරාධයි එකපාරයි පරාදයි 50ක් පරාදයි 90ක් පරාදයි මේ දැන් දෙවෙනි පාරයි සොරණතොට ප්‍රාදේශීය සභාව මිත්‍රවරුනි අපි එකව කරන බල මුලුවට කැමැති අකමැති හැමෝම එන්න ඕනේ අපි ඒ බලපෑම කරනවා 56 වගේ वेद गुरु कम करू ඔක්කොම ආත්වල් බඳගෙන ඉන්න මිත්‍රවරුනි සංඝයා ભેද කරා අපිට ඉන්නව නල්ලමලේ නියෝජ්‍ය සංස්කෘතික ඇමති කෙනෙක් යකෝ හාමුදුරුවෝ දැක්කාම වැඩමාර ගන්න ගියාම ඌ වඳින්නේ නෑ යකෝ මේව සංස්කෘතික ඇමතිවරු මොකටද අපි හාමුදුරුවනේ රටේ නායකයා අනුර එයා මුලින්ම මාලිකට වඳින්න යන්නේ කලු කලිසම ඇඳගෙන කවුද හාමුදුරුවනේ කලු කලිසම ඇඳන් නායකයෝ උඩරට දන්තවත් ධාතුන් වහන්සේ වඳින්න ගියේ ඔන්න තත්ත්වේ අපේ බුදු පිළිම ටික අද එහෙට ගෙනියනවා මෙහෙට ගෙනියනවා මේ ටික ජන බලවේගය නෙමෙයි මේගොල්ලෝ බුදු පිළිම නැවත තැන්පත් කරන්න සමාගම අපි මතක තියාගන්න මේ රටේ අද දැන් වෛද්‍යවරුන්ට ගහලා ඉවරයි පර්මිට් එක කැපුවා වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු කරනවා ඒ නිසා ගොවිවරුන්ට ගොවියන්ට ගැහුවා ගොවියන්ගේ අල ලූරු ටික ගන්න විදියක් ගන්නේ නෑ අද ලාල්කාන්ත අමාත්‍යතුමා කියනවා මෙන්න මේමයි කියන්නේ ලාල්කාන්ත අමාත්‍යතුමා අද කියනවා මොකද්ද ගොවීන් ගාව සල්ලි තියෙනවා පොර ටික සල්ලි වලට ගහගන්න පස්සේ අපි සල්ලි දෙන්නම් කියලා ඔන්න ලාල්කාන්ත අමාත්‍යතුමා අනුරාධපුර පුත්‍රයා මේමයි කියන්නේ ඒ නිසා අද සංඝ නෑ වේද නෑ ගුරු නෑ නීතිඥයොත් නෑ කම්කරුවොත් නෑ පඩි මිනිහගේ බඩට ගාපු ආණ්ඩුවක් විදුලි බිල අඩු කරාද නෑ ඩීසල් මිල අඩු කරාද නෑ පෙට්‍රල් මිල අඩු කරාද නෑ අඩු කරේ ත්‍රිවිල් රථේ කෑලි ටික ගැලෙව්වා බස් එකේ කෑලි ටික ගැලෙව්වා එච්චරයි අඩු කරේ එනිසා ජාබර මිත්‍රවරුනි අපි ඔක්කොම එකහුව වෙන්න ඕනේ මේකේ අපි දැන් තටිය රත් වෙන වැඩේ පටන් ගත්තා රොටිය දාගන්න එක නාමල්ද සජිත්ද තව කවුරු හරිද අපිට වැඩක් නෑ අපි තටිය රත් කරලා දෙනවා රොටිය තමුන්නාසලා පුච්ච ගන්න තමුන්නාසලා අපි ඔක්කොම තටිය රත් කරන්න අපි කියනවා ඔක්කොම අපිත් එක්ක එකහුව වෙන්න මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය අපි අවසන් කළ යුතු නැද්ද ඒ නිසා අපි සියලු දෙනා එකතු වෙවි මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය අවසන් කරන්න එක්කම මිත්‍රවරුනි බොහොම ස්තුතියි මිත්‍රවරුනි මෙමාලි මාණ්ඩුවට ඡන්දය දීපු මිනිස්සු නව දේශපාලන සංස්කෘතියක් පිළිබඳව අපේක්ෂාවන් දල්වාගෙන සිටියා ප්‍රායෝගික දේශපාලන පරිචයක් තියෙන නායකයින්ට වඩා පහුගිය ඡන්දෙදී මාලිමා පාක්ෂිකයෝ විශ්වාස කරේ උගත් බුද්ධිමත්යයි කියාගන්න මිනිස්සු ගැන ඒ අය හිතුවා ආණ්ඩුව නියෝජනය කරන 159 දෙනා අතරේ විපක්ෂයේ අපේ മന്ത്രിවරු දිනපතා අපහසුතාවයට ලක් වෙයි කියලා දෛවයේ සරදම නම් අද විපක්ෂය නියෝජනය කරන മന്ത്രിවරුන් අතින් 150 දෙනා පතා අපහසුතාවයට පත් කිරීමයි ආණ්ඩුවේ නිර්වත නිරන්තරයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු මහ ඇමති චාමර සම්පත් දසනායක මැතිතුමා ඔබ අමතන මොහොත අති ගෞරවනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි අන්‍ය ආගමික පූජකවරුනි පූජකතුමනි ඒ වගේම අද
ආණ්ඩුවට අවුරුද්දක් ගිහිල්ලා කරගන්න බෑ කියපු දෙයක් ආණ්ඩුවට අවුරුද්දකට කලින් මේ රැස්වීම සංවිධානය කරන්න මාංචි වෙච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක නිමල් සිරිපාල සිල්වා ඒ වගේම උදේ ගම්මන්පිල ඒ වගේම දුමින්ද දිසානායක මහින්ද අමරවීර ඒ වගේම තිරාන් නලස් ඒ වගේම ජී.එල්. පීරිස් මැතිතුමා ඒ වගේම පොදු ජන පෙරමුණේ මාලේකම්තුමා මාලේකම් අනුර පියදර්ශන මැතිතුමා රාජිත තේරාරත්න මැතිතුමා ඇතුළු සියලුම අපේ මේ ගමනට ශක්ති නායක මහතුරුනි මහත්මියනේ ඒ වගේම අද මේ රටේ දැවැන්ත ප්‍රශ්න තියාගෙන මේ ජනගංගාව කොළඹට ආවේ මේගොල්ලෝගේ මර පාලනයට දූෂණයට හෙරෙව්වා. ඒකට මම මගේ අවංක ආදර ස්තුතිය පුද කරනවා. ඒ වගේම තව සුළු මොහොතකින් මෙතෙන්ට එනවා අපේ පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මැතිතුමා. අපි මේ වේදිකාව හැදුවේ කවුරුත් මෙතන හිතාගෙන ඉන්න එපා නායකව හදන්න නෙවෙයි. හැබැයි හදන්න ඕන වෙලාවේදී මොකා හරි උස්සගෙන අපි ජනාධිපති පුටුවේ වාඩි කරවනවා. ඒකට අපිට පුජ්‍යලෝ කවුද කියලා අපිට අවශ්‍ය නැහැ. අපිට පක්ෂ අවශ්‍ය නැහැ. පොදු ජන පෙරමුණ ඉන්නවා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන්නවා, ඒ වගේම හැම පක්ෂයක්ම ඉන්නවා. උදේ ගම්මන්පිල ඉන්නවා, රත්නලා ඉන්නවා. හැම මිනිහම මෙතෙන්ට අදාවේ අපි දන්නවා අපිට පුළුවන් ඒ ගමන යන්න කියලා. මිත්‍රවරුනි අහන්න අද ගොඩක් මට කතා කරන්න තියෙන පාර්ලිමේන්තුවේ අපේ ජෝන්සන් ඇමතුමා මේ සැරේ අය 4යි. හොඳ වෙලාවට මිත්‍රවරුනි මල් රාජපක්ෂට නැගිටලා යන්න කියලා. අනුර කුමාර අයවැය කියවනවා පැයක්, නාමල්ට බනිනවා පැයක්. නාමල් හිටියනම් මොකද දන්නවද වෙන්නේ? විදේශ තානාපතිලා කලන්තේ දාලා වැටෙනවා. ඇයි විදේශ තානාපතිලා ඇවිල්ලා අමාත්‍යංශවල ලේකම්ලා ඇවිල්ලා බලාගෙන ඉන්නවා අයවැය දැන් ඉවර වෙයි කියලා. පැය 4මාරක් කියවුවා. නාමල් හිටියනම් රෑ 10 වෙනකන් කියවනවා. හිටියනම් වෙනකන් කියවනවා. මම කිව්වා නාමල් මහත්තයාට ගිහලා සර් යන්න. එහෙනම් චාමරయ్య මම යන්නම්. ඒ නිසා තමයි යන්තම් 5 මාරට අයවැය කතාව ඉවර කරගන්න පුළුවන් උනේ නාමල් රාජපක්ෂට පින් සිද්ධ වෙන්න. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ තමුන්නාන්සලා දන්නවා අපි පටන් ගත්තේ හිරගෙවල් වල ඉඳන්. හැබැයි අපේ ගමන අපි අතාරින්නේ නැහැ. අපේ ගමන අපි යනවා. ජනාධිපතිතුමා කියනවා එදා පාර්ලිමේන්තුවට ඇවිල්ලා 2028 අපිම තමයි කියලා. ජනාධිපතිතුමා ගෙරෙව්වට වහි හැබැයි වහි කරනවා. අද ඇවිල්ලා ඉන්නේ මේ ජනතාව වහින්න ඉස්සලා ගොරවල වහින්න ඉස්සලා ඔයාට ගොරවල යන්න මේ ජනතාව ඇවිල්ලා ඉන්නේ. ඒකෙන්ද ජනාධිපතිතුමා පෙරහැර එන්න කලින් කසකාර වෙනවා. මේ ලංකාවේ සියලුම කසකාරෝ තමයි මෙතෙන් ඇවිල්ලා ඉන්නේ. මෙතෙන් ඇවිල්ලා ඉන්නේ සියලුම කසකාරෝ තමයි මෙතෙන්. දැන් ඊයේ ජනාධිපතිතුමා පොලිසියට පින් සිද්ධ වෙන්න තංගල්ලේ 3000ක් කළා. ඒ වෙලාවේ ජනාධිපතිතුමා දන්නේ නැද්ද දන්නා උසස් පෙළ විභාගේ තිබ්බා කියලා තංගල්ලේ. තංගල්ල ක්‍රීඩා පිටිය තිබ්බ තැන තංගල්ල මහාවිද්‍යාලය, තංගල්ල ප්‍රාථමික විද්‍යාලය, තංගල්ල රාවුල විද්‍යාලය මෙන්න මෙච්චර ඉස්කෝල ගොඩක් තියාගෙන අයියේ ජනාධිපතිතුමාගේ රැස්වීමේ ස්පීකර් ගැලුවේ නෑ. අද අපේ රැස්වීමේ ස්පීකර් ගලවනවා. ඔය විදියට නම් ජනාධිපතිතුමා දේශපාලනය කරන්න බෑ. කරලා බලමු.
අපි ඔයිට වැඩිය කරා. හැබැයි කරලා අපි කෙලව ගත්තා. ඒ නිසා කෙලව ගන්නකොට කෙලවෙනවා. ඒ නිසා මම මේ වෙලාවේදී කියන්න ඕන ඔබතුමාට අපි මේ වෙලාවේ සුනාමියක් එනකොට සුනාමිය ආපු ගමන් ආයේ යනවා. ඒක ඔබතුමා හොඳට හිතාගන්න. ඒ විදිය පොල්ලෙලි ටිකක් තමයි 150 අද පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉන්නේ. ඒ දවස් වල් පැලයක් ඇවිල්ලා කොහමද වල් පැලේ වැඩේ? අනුරාධපුරේ ඉන්නවා. යාපනයේ බලනකොට පේන්නේ නැගෙනහිර. නැගෙනහිර බලනකොට පේන්නේ උතුර. හැබැයි ඒ වුණාට හොඳ බඩු කෑලි උස්සලවා. ස්විට්සර්ලන්තේ උස්සන්න ගියේ. මට නිවුස් එක ආවා. මට කිව්වා කොල්ලෝ පාර්ලිමේන්තුවේ ඔක දැම්මා දින්න එපා බං. ආවට පස්සේ ඇදපන්කුව. මං කිව්වා ආවට පස්සේ ඇද්දොත් ඌ වැඩේ. ඒක නිසා එන්න කලින් උඹට පුතේ ස්විට්සර්ලන්තේ අයිස් කඳු බඳාගෙන සැප ගන්න බෑ. ඒකට ඉඩ තියන්නේ නෑ. අම්මන්ට උඩු නම කැපුණා අනුර කුමාර කෝ එන්න කියලා කැපුවා නම PR නෝනාගේ. ඒක නිසා මේ වෙලාවේදී කියන්න ඕන මේ වෙලාවේ දැන් ආය අලුත් ප්‍රශ්නයක් දැම්මා. මොකද ප්‍රශ්නේ? නාමල්ගේ උපාධි සහතිකේ. රනිල්ගේ සහතිකේ හොයන්න 5 දෙනෙක් ගිහිල්ලා ඉන්නවා. පොලිසිය 5ක් ගිහිල්ලා ඉන්නවා. රනිල්ගේ වියදම ලක්ෂ 160යි. හැබැයි පහත් එක්ක මේ වියදම ලක්ෂ 320යි. ඊළඟට ඵලයල්ලා නාමල් රාජපක්ෂගේ උපාධි සහතිකේ හොයන්නත් ගිහිල්ලා තව පොලිසිය 10 දෙනෙක් යවපල්ලා. ගිහිල්ලා හොයාගෙන වරෙල්ලා. දැන් හොඳම වැඩේ ආනන්ද විජේපාල. පොලිසිය හිටපු SI කෙනෙක්. ආනන්ද විජේපාල හිටපු පොලිසියක් වටගලයා කතා කරපු නඩුවකුත් නැහැ. වටගලයා කතා කරපු නඩුවකුත් නැහැ. ආනන්ද විජේපාල හිටපු පොලිසියකුත් නැහැ. ඒ දොස්තර මාත්‍යා හිටපු ඉස්පිරිතාලෙකුත් නැහැ. සෞඛ්‍ය ඇමති හිටපු ඉස්පිරිතාලෙකුත් නැහැ. ඒ වගේම ඉන්නවා ඒ වගේ ගොඩක්. උපාධි සහතිකේ නැති ගොඩක් ඉන්නවා. උපාධි සහතිකේ නැති ගොඩක් ඉන්නවා. ඔය ඉස්සර උඹලා නාමල්ගේ නීතිඥ සහතිකේ පෙන්නන්න කලින් උපාධි සහතිකේ ගෙනල්ලා පෙන්නපල්ලා. ඒ නිසා මේ වෙලාවේදී කියන්න ඕන දැන් පාර්ලිමේන්තුවේ තව සිද්ධියක් වෙනවා. රෙදි ටික 159 දරුවෝ රෙදි වල ජරා කරගන්නවා. රෙදි වල ජරා කරගත්තම හොඳරියේ මාත්‍ය කරදරයක්. සති දෙකකට සැරයක් ඇවිල්ලා ලොන්ඩරිය ලොකු මාත්‍ය තමයි රෙදි හොදන්නේ. රෙදි හොදන්නේ. මේ වෙලාවේදී පොදු ජන පෙරමුණේ නායක ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහත්තයාත් එතකොට මම කියේ ලොන්ඩරිය නායකයා ඇවිල්ලා රෙදි ටිකක් හොදලා යනවා. කලින් සති දෙකකට කලින් අපිට කියනවා අර ජපානයේ කිව්වා අපිව නිල් පාට බස් එකේ යවනවා කියලා. නිල් පාට බස් එකේ යවනවා කියලා කිව්වා. අපේ ආණ්ඩුවක් ආවම උඹලා යවන්නේ රතු පාට ගාලා රතු පාට බස් එකයි කියන එක තේරුම් ගනින්න මේ අවස්ථාවේදී
අද මේ රැස්වීමට සංවිධානය කරපු සියලු දෙනාට මේ සහභාගී වෙච්ච සියලු දෙනාටත් මගේ ස්තුතිය පුද කරමින් මන් ලියන වෙනවා සියලු දෙනාට ජය වේවා. මෙවැනි ස්තුතියි මහා ජනහඬ මේ ඒකාබද්ධ රැළිය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබා දෙන දෙවන්ත ශක්තිය මතක් කරන අතරේ ජ්‍යෙෂ්ඨ උපසභාපති චාමර සම්පත් දසනායක මැතිතුමනි ඔබට බෙහෙවින් ස්තුතියි. හොඳයි මීළඟට ඔබ අමතන්නේ නව ජනතා පෙරමුණේ නායක සුගී මැතිතුමා. වැඩමවා වදාළ වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි අනෙකුත් ආගමික පූජක උතුමාණන්ලගේ අවසරයි ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ සියලුම නායකවරුනි මිත්‍රෝනි ජනාධිපතිතුමා අපිට කිව්වා කෙන්දිරි ගන්න එපා කියලා ජනාධිපතිතුමාට විතරක් නෙමෙයි පාපිස් 159 කෙන්දිරි ගන්න නෙමෙයි එදෙන්නම නුගේගොඩ ආපු ආදරී අම්මේ තාත්තේ සහෝදර සහෝදරිය අවසරයි. දැන් සමන්ත විද්‍යාරත්න මහත්තයෝ ඔන්න අපි නුගේගොඩම පිරෙව්වා මහා වැසි වහිද්දිත් අපේ මිනිස්සු එල්ලෙන්නේ නෑ. පුළුවන් නම් පොලිසිය දාලා සනගදින්නේ නැතුව පුරවලා පෙන්නපන් කියලා සමන්ත විද්‍යාරත්නට කියනවා. අපේ හඳුන්නේ අපි අනාදිමත් කාලයක් සිංහල දෙමළ මුස්ලිම් එකට හිටියා. සෑම ආගමක් එක ජීවත් වුණා. අපි අතර ප්‍රශ්න තුනේ නෑ. හැබැයි මේක බුදුහාමුදුරුවෝ රැකගන්න රට. දල්දා හාමුදුරුවෝ වැඩ ඉන්න රට. මොහාමුදුරුවෝ වැඩ ඉන්න රට. ඒ නිසා මේ රටේ හරය පදනම ඇවිල්ලා තේරවාදී නිර්මල බුදුදහමුනේ ඒ සයිඩම පාලයක්ම රාජ්‍යාග සුරක්ෂිත කරා. එහෙම කරේ නැත්තේ කාලිංග මාගයි පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ඇතුළු ආක්‍රමණයක විතරයි. අවුරුදු 76කට පස්සේ නිදහසින් පස්සේ අවුරුදු 76කට පස්සේ සම්බුද්ධ ශාසනයට කෙලින නූතන කාලිංග මාග අනුර කුමාර සම්බුද්ධ ශාසනය වින කරනවා කියන බොහොමකින් කියනවා. දැන් අනුර කුමාරටයි මාලිමාවේ 159ටයි සම්බුද්ධ ශාසනය ලැජෙක් මෙයාලට ඕන මෙයාලගේ දේදුණු සංස්කෘතිය මේ මහ පොළවේ ස්ථාපනය කරන්න නම් මෙයාලට මේ මහා පොදු සංස්කෘතියට ගන්න ඕන. අන්න ඒකයි මෙයාලා සම්බුද්ධ ශාසනයේ ප්‍රශ්න බුද්ධ ශාසනය කියන අමාත්‍යංශ හඳුන්නේ බුද්ධ ශාසන අමාත්‍යංශයෙන් කරා විතරක් නෙමෙයි. ඒකට ධම්මා නල්ල මලේ පාපිස්සක් මාචාර්ය සුනිල් සෙනවි මඩ හාමුදුරුවෙක් කිව්වා යා වදින්නේ නැහැලු හාමුදුරන්ට ආචාර කරනවලු. ඔන්න අනුර කුමාරගේ බුද්ධ ශාසන ඇමති හාමුදුරුවෝ සලකන විදිය. ඒකින්ද එයා ආචාර කරනවා. එයාට හරියට බඩුවක් දැම්ම කවුද? මුනීර් මුලාෆර්. එයා මොකද කරන්නේ? හාමුදුරුවන්ට අත දෙනවා. අද ශාසනයට වෙලා තියෙන වින්නයි මගේ අම්මේ තාත්තේ සහෝදර සහෝදරිය. ඒ නිසා අනුර කුමාර කියන්නේ නූතන කාලිංග මාග. ඒ නිසාද මෙතරම් සෙනගක් මෙතැන්ට වැඩියේ අනුර ප්‍රමුඛ මාලිමාවේ පාපිස 159ට සම්බුද්ධ ශාසනය රැකපන් කියන මගේ අම්මේ තාත්තේ සහෝදරිය. ඒ පණිවිඩය අපි දෙනවා. මේ මාලිමා ආණ්ඩුවේ ඉන්න නල්ල මලේ බඩු ටික ඔක්කොම නිරාගමිකයි. මේකේ සභානායකයා අර කන්ටේනර් මගඩියේ මහා මොලකරු බිමල් රත්නායක කියනවා බුදු පිළිම වන්දනාව කයිලු තමයි
මාරියන යාගේ නෝනා කියනවා ලංකාවේ නීතිගත කරන්න කියලා. අපි කියනවා සමන් මලීවාඩි ගාන වෙනම කරන්නේ නෙමෙයි. සංස්කෘති තේරවාදී නිර්මල බුදුදහමට කියන එක මතක තියාගන්න. ඒ වගේම නලින් නෑ වගේ කියනවා බෝගාට වදින්න එපා. මෙන්න මේ වගේ වඩු ටිකක් තමයි අද මේ රට පාලනය කරන්නේ. ඒකින් ආදරණීය අම්මේ තාත්තේ මේ නිරාගමිකයන්ගේ ඇසරේ බේරගන්න අපි පක්ෂ නැතුව සිටි කෙලවලකම් එකා වගේ කෙනෙක් මං වකීමේ කියනවා. ඒ වෙනුවෙන් තමයි මේ පණිවිඩය දෙන්නේ. දැන් ටිකට බුදු පිළිමතේ පුදු බැලජෙක් මේ උතුනද දෙහිවල තිබිච්ච බුදු පිළිමේ නගර සභාවේ මන්ත්‍රීවරුන්ගේ කාමරේ තිබුණේ. ඒක ගිහිල්ලා දාන්න මාරු හොඳ වෙලාවට අපේ හඳුන්නේ හොඳ වෙලාවට ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ගියා කියන්නේ කොහොමද? දෙහිවල නාගරික මන්ත්‍රීවරුන්ගේ කරදර නිසා බුදු පිළිමය කම්කරුවන් ඇඳුම් මාරු කරන කාමරයට වැඩි යා කියලා. මේව නායකයෙක් වඩින එක දන්නෙත් නෑ. මොකෙද්ද සමග ආදරණීය අම්මේ තාත්තේ එක පැත්තකින් සම්බුද්ධ ශාසනයට කෙලිනවා, අනිත් පැත්තේ රණවිරෝ පාව දෙනවා, අනිත් පැත්තේ අපිව රැවට්ටුවා, අනිත් පැත්තේ මෙරට ආඝාතයට ගෙනියනවා. ඒක නිසා අපි කියන්නේ අනුර කුමාර ප්‍රමුඛ මාලිමාවේ පාපි 159ට උඹව පළවෙනි වැඩමුළුවේ තමයි අද මේ නුගේගොඩ පටන් ගන්න කියනවා. ඒ නිසා මේ නුගේගොඩ ඒකාබද්ධ ශක්තියක් වෙන්න පැමිණි ඔබ සියලු දෙනා ජය වේවා කියමින් මන්දිර දෙනවා. ස්තුතියි. මෙවැනි ස්තුතියි. බාධක දැක පෙරමුණේ මොන නදියද නැවතුනේ මේ සටන අපි අවසන් කරන්නේ රටට හිතති ආණ්ඩුවක් නිර්මාණය කිරීමෙන් අනතුරුවමයි. ඒ හඬයි අද නුගේගොඩදි කියන්නේ. ඒකට එකතු වුණු දේශප්‍රේමී ජනතාව අද මහවැස්සේ සියලු බාධක මත එකට හිටගෙන ඉන්න ආකාරයයි අපි මේ දකින්නේ. ඒකට මහදවන්ත ශක්තියක් එකතු කරන එක්සත් ජාතික පක්ෂය අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. මහා ලේකම්තුමිය තලත මෙතනිය අපි සිහිපත් කරනවා. සිහිපත් කරමින් අපි ගෞරවයෙන් යුතුව ආරාධනය හිටපු ජාතික පක්ෂය වෙනුවෙන් හරින් ප්‍රනාන්දු මැතිතුමනි ඔබතුමන්ටයි. ගරුතර මහා සංඝරත්නයේ අවසරයි අන්‍ය ආගම් පූජකතුමන්ලාගෙනුත් සියලුම පක්ෂ නායකයෝ ඇතුළුව අද මේ වේදිකාවේ කුමාරයා බවට පත්වලා ඉන්න ආදරණීය නාමල් රාජපක්ෂ ජාතික සංවිධායකතුමාගෙනුත් ඒ වගේම මේ අවසර සම්බන්ධන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොහොට්ටුව මහජන පක්ෂය ඇතුළු සියලුම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලුම දේශපාලන අධිකාරිය ආදරණීය අම්මේ තාත්තේ සියලු දෙනාගෙන් අවසරයි. කාලය ගිහිල්ලා තියෙන නිසා රනිල් වික්‍රමගේ සුබ පණිවිඩය මම කියවන්නේ. නමුත් එතුමාගේ ආශිර්වාද මේ පොදු වේදිකාවට අද තියෙනවා. හයියෙන් ගෑගාලා කියන්නට මතක කරනවා. ගරු ආදරණීය අම්මේ තාත්තේ මට පැවරිලා තියෙන්නේ අවුරුදු 70ක සාපයක් ගැන කතා කරපු මේ කාලකන්ණි දේශපාලඥයෝ ගැන කතා කරන්න. ඒක කතා කරන්න ඉස්සෙල්ලම මම පුංචි කෑල්ලක් කියන්නම්. අපේ ආදරණීය ටෙල්වින් අංකල්ලා මතක් කරලා ටෙල්වින් විසින්ම
ටෙල්ලින් නිසින්ම කියපු කෑල්ලක් මතක් කරලා දෙන්නම්. රටට බොරුකි බලයකට ඇති ඉරුණු ජංගි කැබලි ඇඳලා ඔබ වරවට මාවරවට දුන්න සප ටික ඉවර වීලා රටම දන්නේදි හරක් පට්ටිය ගෙදර යවමුද එකතු වීලා සරසියල්ලා මේ අපේ වාරය ඇවිල්ලා කියලා බුදුහාමර කියනවා. ගරු මිත්‍රවරුනි අවුරුදු 76ක් රට කෑවේ අපි නෙවෙයි. 1948 ගන්න පක්ෂ ඔක්කොම එකතු වුණා. 1948 පස්සේ අවුරුදු 17ක් මේ රටට සාපයක් තිබ්බේ නෑ. සාපේ වුණේ 1965 මොකු නිසාද? පරජෙප්පෝ නිසා මතක තියාගන්න. ඒ 65 විජේවීරට 71 අවතිකමක් දුන්නේ නැහැ කියලා කැරල්ලක් ගහලා රටවැට්ටුවේ ජීවිකාරෝ කියන එක මතක තියාගන්න. 88 කාලේ විවෘත ආර්ථිකය නකොට මේ රට විනාශ කරේ ජෙප්පෝ කියලා මතක තියාගන්න. එහෙනම් අවුරුදු 76කට සාපේ වුණේ අපි නෙමෙයි. වෙන කවුරුත් නෙමෙයි මේ ජාතික ජන බලවේගය කියන ලොන්හම පුරවගත්ත ජෙප්පෝ කියන එක මතක තියාගන්න. ගර්ධමව්පියනේ අද මේ වේදිකාවට හැම පක්ෂයක්ම එකතු වෙලා හරින පළවෙනි එනේඩි පුරේජ යන්නයි කියන එක මතක තියාගන්න. අපි කොන්දේසි විරහිතව අපි සමගි ජන බලවේගයට ආරාධනා කරනවා. ඊගාව රැළිය තියෙනකොට මේ වේදිකාවේ තව පක්ෂ ගණනාවක් මෙතනට ගේන්න අපි ඔබට සාතික වෙනවාමයි කියන එක බුදුහාමට පොරොන්දු වෙනවා. අපේ ගමන අවසන් වන්නේ මේ රටේ අහිංසක මිනිසුන්ව රවටලා මා පාරේ බස් එකේ කෝච්චි යනවා කියලා කැබ් හොයන හොරු ටික එලවලයි කියන එක මතක තියාගන්න. මෙච්චර කල් කිව්වේ මහජනයාට නැති කිසිම දෙයක් අපිට එපා. හැබැයි උන් ඉල්ලන්නේ කැබ් කේල් කන දාගන්න. ඒ නිසා මතක තියාගන්න අපි මේ රට වෙනස් දිශාන්ත එකතු වෙන්නට ඕනේ මගේ අම්මේ තාත්තේ. ආදරණීය තරුණයන්ට මං ඉල්ලීමක් කරනවා. නාමල් රාජපක්ෂ කියන්නේ දෙවෙනි පෙළ නායකයෙක්. ශ්‍රී ලංකා දෙවෙනි පෙළ නායකයෝ ඉන්නවා. එක්සත් ජාතික පක්ෂ දෙවෙනි පෙළ නායකයෝ ඉන්නවා. සමගි ජන බලවේගයේ දෙවෙනි පෙළ නායකයෝ ඉන්නවා. සර්වජන බලයේ දෙවෙනි පෙළ නායකයෝ ඉන්නවා. ඔක්කොම එකතු වෙලා මේ සටන ගෙනියමු. මහින්ද මහත්තයා මතක් කරන්න ඕනේ. මහින්ද මහත්තයා කියන්නේ මේ රටේ අවසන් කරපු නායකයා. මතක රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ රටේ ආර්ථිකයේ පොලිමේ මිනිසු මරනකොට අවසන් කරපු නායකයා. මෙන්න මෙවන් නායකයෝ ඉන්න පස්සක මූ මොන පංගර නැට්ටද කියන එක විතරයි මතක් කරලා දෙන්න ඕනේ. ගරු දෙමව්පියනි හිරගෙවල් නෙමෙයි හිරගෙවල් 10ක දැම්මත් මේ සදන අදින් අරඹමු කියන එක මතක් කරනවා. ආදරණීය තරුණයනි සිප ගන්න කටුවත්ත හෙටක් මලක් වෙනු පිණිස සිප ගන්න කටුවත් හෙට මලක් වෙනු පිණිස මල් පිපෙනවා සත්තයි මගේ පුතේ කියමින් ජය වේවා. දෙවෙනි ස්තුතියි හරින් ප්‍රනාන්දු මැතිතුමනි ඔබතුමන්ට ගිනි මද්දාහනේ අවුවට පිච්චි නල්ලච්චිය තනි සිග්නල් කණුවට අමින් බලාගෙන ඉන්න බා ඩබල් පොකට් ගත්ත දිසානායක ජනාධිපතිතුමා රට කෝච්චියෙන් බැහැලවිල්ලා රාජ්‍ය නායකයා විදිහට ප්‍රශ්න විසඳන කල් එතකන් අපිට බලාගෙන ඉන්න බෑ. මේ හඬ කියන්නේ ආණ්ඩුව යන පාර වැරදි. මේ එහි නායක අසංක නවරත්න මැතිතුමා අවසරයි අති ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි අන්‍යාගමික පූජකතුමා වගේම සියලුම දේශපාලන පක්ෂ නායකයිනි
ආදරණීය මෑණිවරුනි පියවරුනි සහෝදර සහෝදරියනි ආණ්ඩුව මැද තර්ජන ගර්ජන මැද මේ මහවැස්සේ තෙමෙමින් නුගේගොඩ පුරවරයම වසා අපේ වීරෝදාරයන්ට මහජන පක්ෂයේ උද්ද කරන්නට කැමති ආණ්ඩුව මොන තර්ජන එල්ල කරත් මේ ජන සටන ඉදිරියට තවත් ශක්තිමත් වෙමින් තවත් දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධානයන් මේ ආණ්ඩුව කඩි මුඩියේම ගෙදර යවන්න වැඩපිළිවෙලට අපි සියලු දෙනා අවශ්‍යයි. ඔබ දන්නවා අපේ නායකයා 147ක් ඝාතනය කරපු පක්ෂයේ පෙරමුණ ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ 1960ක් ඝාතනය කරා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 200කට ඝාතනය කරා. සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, වාමාන කඳුරේ හිටපු දැවැන්ත පක්ෂ මේ ඝාතනය තියෙන්නේ. ඒ වගේම සාගරිකා ගෝමස්, ඒ වගේම ප්‍රේමකීර්ති අල්විස් මැති කලාකරුවෝ අද කන්ටේනර් 323ක් ගෙනල්ලා ඒ කන්ටේනර් වල අවියායුධ තියෙනවා කියලා අපේ අර්ජුනා මන්ත්‍රීතුමා විපක්ෂයේ කිය සාධාරණ සැකයක් තියෙකට එන්නද කියලා. ඒ නිසා ඒ කෘතිය වළක්වන්න අපේ මහ ජනතාවගේ බලය පෙන්නලා තමයි මේ ආණ්ඩුව ගෙදරට යවන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ නිසා මම වැඩි කාලයක් ගන්නෙ නෑ. අපිට රැස්වීම පටන් ගන්න පරක්කු වුණත් තමුන්නාන්සලා එක්කෙනෙක්වත් හෙල්ලෙන්නේ නැතුව මේ මහ වැස්සේ ඉඳගෙන මේ සටනට ශක්තිය දුන්නා. අද මෙතනට නාපු සමග ජන බලවේගයේ නාවත් මේ රැස්වීමට සහයෝගය දෙන්න. ඒ වගේම දිලිත් ජයවීර මැතිතුමාගේ පක්ෂයේ විශාල පිරිසක් මේ රැස්වීමට ඇවිල්ලා ඉන්නවා. විමල් වීරවංශ මහත්තයාගේ පක්ෂයේ විශාල පිරිසක් ඇවිල්ලා ඉන්නවා. ඒ නිසා විපක්ෂයේ සියලු පිළිවෙල අපි ක්‍රියාත්මක කරන්නට ඕනේ. බීලුණු ගොවියාගේ ප්‍රශ්නය වී ගොවියාගේ ප්‍රශ්නය ගැන කතා කරන්නට අපිට සාධාරණ අයිතිය අපි සියලු දෙනාට. ඒ නිසා ඒ ප්‍රශ්න වෙනුවෙන් පෙනී හිටින සැබෑ ජන බලවේගයක් අපි නිර්මාණය කරමු. ඒ සඳහා ඔබ සියලු දෙනාටම යෝධ බල යෝධ ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඓතිහාසික ජන රැළියට එකතු වුණු තමුන් ශ්‍රී ලංකා මහජන පක්ෂයේ උත්තමාචාර්ය නැවත වතාවක් පුද කරමින් අපි සමුගන්නවා. බොහොම ස්තුතියි. ගෞරවනීය ස්තුතිය ඔබතුමන්ට. NPP JVP ආණ්ඩුවට අපි කියනවා මේ තමයි ජන බලය, මේ තමයි ආණ්ඩුව ගෙදර යන බලය කියන එකද නුගේගොඩ ඓතිහාසික රැළිය සාක්ෂි කරලා ඉවරයි. සජීවීව මහ පොළොවේදී අනුර කුමාර ගෙදර යන ලෑස්ති වෙන කියන මුල්මම පණ්ඩයි මේ ලබා දෙන්නේ. ඒ පොඩ් ලබා දෙද්දී ගෞරවනීය ආරාධනය මේ ආදරණීය ජනතාව ආමන්ත්‍රණය කරන්නට හැමදාම විපක්ෂය තුල හයිය දුන්න පිවිතුරු අනුරුමේ නායක නීතිඥ උදය ගම්මන් පිළිමතුමනි ඔබතුමන්ට ආරාධනය. වැඩමවා වදාළ මහා සංඝරත්නයේ ප්‍රමුඛ ආගමික පූජකතුමන්ලාගෙන් අවසරයි. වැඩේ කෙටි කරමු. සමස්ත සභාවෙන්ම අවසරයි. පැලවත්තේ වාලට නැගලා බලන්න මේ මහා වැසි මැද නුගේගොඩ අපි පිරෙව්වා. මේ රටේ ජනතාව තවම මව්බිමට ආදරෙයි. ඔබේ බොරුව දැන් හෙළි වෙලා ඉවරයි. අපි වගේ 10 ගුණයක් සෙනග ගේන්න නම් අලුතින් පිට්ටනියක් ටිල්වින් 100ට හදාගන්න වෙනවයි කියන එක අපි සිහිපත් කරනවා. මිත්‍රවරුනි, ලංකාවේ කිසිම ආණ්ඩුවක් මේ රැස්වීමට බය වුණ තරම් බය වෙලා නැහැ.
කරපු දවසේ ඉඳන් ආණ්ඩුවේ නායකයෝ ඔක්කොම උණ විකාරයෙන් කියවන්න පටන් ගත්තා. වැඩියෙන්ම බය වුණේ කයිතන් මුදියන්සලාගේ චේතිය කුමාර දිසානායකයි. එදා ඉඳන් අද වෙනතුරු කයිතන් මොනවා කරන්න ගියත් නුගේගොඩ 21 විතරයි යාගේ කටේ තියෙන්නේ. මිත්‍රවරුනි, අපිට තවම සෙනග ඉන්නවා කියලා කියන්න ඊයේ තංගල්ලේ රැස්වීමක් තිබ්බා. තංගල්ලේ රැස්වීමට සෙනග ඇද්දේ තංගල්ලේ රැස්වීමට සෙනග අදින්න යොදාගත්ත පොලිසියම අපේ රැස්වීම කඩා කප්පල් කරන්න යොදා ගන්න හැදුවා. අපිට බාධා කරා. පොලිසියේ මාත්තුරුනි, අපි ඔයාලත් එක්ක ඔය කාකි සූට් එක නැතිනම් මේ කතාවලට වැඩියෙන්ම අප්පුඩි ගන්න තමුන්නාන්සලා කියලා අපි දන්නවා. හිට්ලර්ගේ ගෙස්ටාපෝ පොලිසිය බවට අපේ පොලිසිය පත් කරාට පොලිසිය අය ඉන්නේ කේන්තියෙන්, පොලිසිය අය ඉන්නේ වෛරයකින්. ඔබ වෙනුවෙන් අපිත් ඉන්නවා. ඔබ අත්පුඩි ගැව්වේ නැතුවට තරහා නැහැ, බාධා කළාටත් තරහා නැහැ කියලා පොලිසියට කියනවා. මිත්‍රවරුනි, ඇයි මේ ආණ්ඩුව මේ රැස්වීමට මේ තරම් බය වුණේ? මේ අය ගණන් හදලා තිබ්බේ ශ්‍රී ලංකා එක එළවුරුමේ මහජනව අය පෝට්ටුවත් එක්ක දැන් තරහයි. 2022 තරහා වෙලා ගියා. පෝට්ටුවයි UNPයි 2024 තරහා වුණා. සජබෙයි එක්සත් ජාතික පක්ෂයේ දීගේ පේන තෙක් මානක නැහැ. මේ කට්ටිය වෙන් වෙලා ඉඳීවි. මේ කට්ටිය යන කොටා ගනීවි. ඒ නිසා අපිට බොරුවෙන් ප්‍රෝඩාවෙන් බය නැතුව වෙනි අවුරුදු 4ම යන්න පුළුවන් කියන සීනේ. හැබැයි කයිතන් මහත්තයෝ, අපි ඔබේ සීනය බොඳ කරලා ඉවරයි. මේ නුගේගොඩ මේ මහා ජනකාය කියන්නේ අද තමයි කයිතන් ආණ්ඩුවේ අවසාන ආරම්භය තීරණය කරන දවස කියලා. අද ඉඳන් දවස් ගණින්ද ඔබ ගෙදර යන දවස පටන් ගන්නේ අදයි කියන එක අපේ ඉතා විශ්වාසයෙන් කියනවා. මිත්‍රවරු, අද මහා පොළොව අපේ දැවැන්ත වේසක් දරලා පක්ෂ ගණනාවක් සමගි කරලා අද වේදිකාවට ඇවිත් තියෙනවා. ඒ වගේම තව පක්ෂ කීපයක් එකතු කරගන්න තියෙනවා. හැබැයි අපි කියන්න ඕනි, පක්ෂවල නායකයෝ මොන මතය දැරුවත් ගමේ ගොඩේ විපක්ෂේ සමාජිකයා සමගි වෙලා ඉවරයි මිත්‍රවරුනි. ඒ නිසා සමගි ජන බලවේගයේ ඇතුරු අනෙකුත් සියලු විපක්ෂයේ බලවේග නුදුරු අනාගතයේදී එකම වේදිකාවට අපි කටයුතු කරනවා කියන පොරොන්දුව අපි තමුන්නාන්සලට ලබා දෙනවා. අද මේ නුගේගොඩින් ආරම්භ වෙන්නේ කයිවාරුකාරමේ ආණ්ඩුවේ අවසානය ආරම්භ කරන එකයි කියන එක අපි සිහිපත් කරනවා. ආධිපතිතුමා කියනවා මේ කුඩුකාරයන් රැකගන්නලු නුගේගොඩ රැස්වීම තියෙන්නේ. දැන් මේ රැස්වීමේ කතිකයන් ගණනාවක් කතා කළා. කුඩු අල්ලනකොට එක්කෙනෙක්වත් විරුද්ධ වුණාද? අර අඩුම ගානේ ඕලුගල සෙව්වන්දී පෙම් කතාව, කොටස් වශයෙන් රූපවාහිනියේ ගිය පෙම් කතාව, ඒක ගැනවත් චේතිය රජතුමනි, ඔබේ බොරු දැන් මේ රටේ ජනතාව විශ්වාස නැහැ කියන්නයි අද නුගේගොඩට ඇවිත් තියෙන්නේ. ඊට කලින් මේ නායකයෝ කියනවා අපි නුගේගොඩ රැලියක් පවත්වන්නේ හොරුන් රැකගන්නයි කියලා. මොකද්ද ඒ කුණුවarpේ තේරුම? අපේ නුගේගොඩ සෙනගදියා බලාගෙන නඩුකාරයෝ වැරදි කරුවන් නිදහස් කරලා ගෙදර යවනවා කියන එකද? නඩුකාරයෝ
පත්වන කරුණු වෙනුවට චුදිතයාට ඉන්න සෙනග ගණන් කරලා නඩු තීන්දුව දෙනවා කියන එකද? ඒ ප්‍රකාශය අපේ රටේ අධිකරණයට තවත් අපහාසයක් නෑ. කුමාරිගේ ඉඳන් කයිතන් කුමාරයා දක්වා මේ සියලු දෙනා උසාවියට අපහාස කිරීමට අපේ ආණ්ඩුවකදී හිරගෙට දක්කනවාමයි කියලා අපි පොරොන්දුවක් දෙනවා. මිත්‍රවරුනි, අපි කියන්නේ හොරු ඉන්නවා නම් අල්ලන් ගිහිල්ලා දඬුවම් කරන්න. අපි මේ කියන්නේ නෑ. අපි විරුද්ධ වෙන්නේ නෑ. හැබැයි තමන්ගේ බොරුව වසා ගන්න, විපක්ෂය දුර්වල කරන්න බොරු නඩු පාවොත් කයිතන්ගේ කලිසමත් නැති වේවි කියන එක ගැනීමක්. මේ අද අපි නුගේගොඩට එකතු වුණේ දුන් පොරොන්දු ඉටු කරනු කියන්න. මොකද්ද ලොකුම පොරොන්දුව? හොරු අල්ලනවා කියන එකයි පොරොන්දුව. ඒ නිසා අපි කියනවා, අපිට මතකයි කිව්වා මහින්ද මහත්තයා උගන්ඩාවේ ඩොලර් බිලියන 15ක් හංගලා තියෙනවා කියලා. අපෙන් ආපු ප්‍රශ්නේ අද අපි ඒ අයගෙන් අහනවා, උගන්ඩාවේ තියෙන ඩොලර් ලංකාවේ නැද්දෝ කියලා අපි අහනවා. ඒ වගේම කයිතන් කුමාරයා ඇස් ලොකු කරලා කට 2012 දෙසැම්බර් 12 ලැම්බෝගිනි 19ක් නාමල් රාජපක්ෂගේ නමට ගෙනාවා කිව්වා. දැක්ක කිව්වා. අපි දැන් කියනවා ලැම්බෝගිනි 19 හොයාගෙන නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්නෙ නැද්දෝ කියලා. ඒ විතරක් නෙවෙයි, චිචීගේ රෝහිත රාජපක්ෂගේ බල්ලගේ කරේ තියෙනවා කිව්වා. මොකද්ද? පවුම් 90ක මාලයක්. පවුම් 90 අමතක කරන්න මිත්‍රවරුනි. මේ බල්ලා කොහමද තරාගෙන ඉන්නේ? සතා පවු නැද්ද? හොයාගෙන ගලවන්න ඕනි නැද්ද? මාලේ හොයන්නේ නැද්දෝ කියලා අපි අහනවා. කයිතන් මාස 14ක් ගෙවිලා ඉවරයි. ඕනි නම් තව මාස 14ක් දෙන්නම්. මේවා ඔප්පු කරේ නැත් මැද මුලනට ගිහිල්ලා මහින්ද මහත්තයාට දන ගාලා වැඳලා බොරු කියලා අපහාස කරාවට සමාව ගනින් කියලා අපි කියනවා. ඒ විතරක් නෙවෙයි, බලය ගන්න සමස්ත ජාතියක් රැවැට්ටීම ගැන සමස්ත ජාතියෙන් සමාව ගන්න කියලා අපි කියනවා. ඒ වගේම මිත්‍රවරුනි, කාලගුණය හොඳ වේගෙන එන නිසා කතා කෙටි කළ යුතුයි. අපි කියන්නේ කෙටියෙන් මම කියනවා, ලංකා ඉතිහාසයේ මෙතෙක් බිහිවුණු දූෂිතම ජනාධිපතිවරයා වෙන කවුරුත් නෙවෙයි අනුර කුමාර දිසානායක කියලා. මම කියන්නේ බොරු නම් නඩු දාන්න කියලා යෝග කරනවා. මම ලෑස්ති මේ ආණ්ඩුවේ දූෂණ ලිපිගොනු 100ක් අරගෙන උසාවියට ඇවිල්ලා තරම් දූෂිත රාජ්‍ය නායකයෙක් මේ රටේ බිහිවුනේ නැහැ කියන කොප්පු කරන්න. නැවත නැවතත් කියන්නේ මා කියන්නේ බොරු නඩු දාන්න කියන එකයි. දූෂණ චෝදනා මට සිහිපත් කරන්න පුළුවන්. කාලය දැන් මදි. ඒ නිසා අභියෝගය විතරක් ඉතිරි කරනවා. ඒ නිසා මිත්‍රවරුනි, පොරොන්දුවක් දෙනවා. අද මේ පටන් ගත්ත වැඩේ මේ බොරුකාර වැඩබැරි හොරු පිරි ගෙදර යවනතුරු මේ සටන කරනවා කියලා. ඒ නිසා මිත්‍රවරුනි, මහා වැසිමැද නුගේගොඩට අද පැමිණි ආදරණීය මේ ජනතාව වේවා. අපේ ආදරණීය මාතෘ ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. හොඳයි. අපි මීළඟට ඔබ අමතන්නට ආරාධනා කරන්නේ අපවාද, තර්ජන, ගර්ජන මඩ මේ සියල්ල හමුවේ ඉන්ද්‍රකීලයක්සේ නැගී සිටින අභියෝග ජය දකින ලොව දිනන නායකත්වය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ
ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නෝබල් රාජපක්ෂ මැතිතුමාට අපේ ආරාධනය. ගරු අපි සිද්ධ මුල්ලේ මංගල ස්වාමින් වහන්සේ ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි. ඒ වගේම ආගමික පූජකතුමන්ලා අපේ කුරුක්කල්තුමන් මවිලුතුමන් ඇතුළු ආගමික නායක අද ආණ්ඩුවේ හිරගෙවල් පෙන්නද්දි ආණ්ඩුවේ මර්ධනයට බය නැතුව තම දේශපාලන පක්ෂයේ වගකීම ඉටු කරමින් සැබෑ විපක්ෂයේ භූමිකාව රටේ ජනතාව වෙනුවෙන් ඉටු කරන්න දුර්ගයකට එක්රැස් වුණු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන වගේම හිටපු මැති ඇමතිතුමන්ලා මං වර්ගෙන් අවසර ගන්න අපේ පාර්ලිමේන්තුවේ සහෝදරයන් නිසා මා හිතවත් කලාකරුවන් වෘත්තිකයන් වෛද්‍යවරුන් විවසායකයන් වගේම අද අසීමිත බාධා මැද්දේ මේ ආණ්ඩුවේ මර්ධනයට බය නැතුව සැබෑ ජන මතය නියෝජනය කරන මගේ ආදරණීය අම්මා තාත්තා සහෝදරා සහෝදරියා තුන්ගෙන් අවසරයි අපි ඔබට හිස නමා ආචාර කරනවා ඔබේ හයියට ඔබේ ශක්තියට ඔබේ ආත්ම ශක්තියට කියන එකත් අපි ඔබ තමුන්නාසලට මතක් කරනවා අපේ හාමුදුරුවෝ අද සමහරව අපෙන් අහනවා ඡන්දයක් නැතුව අපි එකතු වෙන්න කියලා අහනව නේද තවත් සමහරව අහනවා මොකද්ද මේ හදිසිය කියලා තවත් සමහරව අහනවා මොකද්ද මේ ආණ්ඩුවෙනුත් අහනවා ඇයි මේ නුගේගොඩට ඇවිල්ලා මොකද්ද මේ කරන්න හදන්නේ කියලා අපි වගන්නේ මගේ ආදරේ අම්මේ තාත්තේ අපේ පෞද්ගලික අරමුණු නෙවෙයි අපි නියෝජනය කරන කඳවුර වගේම මේ රටේ ජනතාව කරමින් ජනතාවගේ අවශ්‍යතාවය ඉෂ්ට කරන්න අවශ්‍ය ඕනෑම මොහොතක ජනතාවාදී අරගලයකට නායකත්වය දෙන්න අපේ දේශපාලන බලවේගය සූදානම් කියන එක අපි පණිවිඩයක් දෙනවා. අද නුගේ ගොඩට ලක්ෂ සංඛ්‍යාතික අම්මා තාත්තා සහෝදරවරුන් මිත්‍රවරුන් එක් රාශී වෙලා ඉන්නේ. අන්න ඒ පණිවිඩය ලබා දෙන්නේ කියන එක අපි ආණ්ඩුවට මතක් කරනවා. අසීමිත බොරු කියලා IMF එක එලවනවා කිව්වා. IMF එක එලවනවා කියලා බලයට ආපු ආණ්ඩුව ආපු ගමන් IMF එක බදාගත්තා. අද අසීමිත බදු බරක් පරිමාණයේ ව්‍යාපාරිකයන්ට තමන්ගේ මිත්‍රයන්ට බදු සහ ගමේ අහිංසක අම්මා තාත්තලා විවසායකයන්ට කුඩා ව්‍යාපාරිකයන්ට කුඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට අසාධාරණ බදු ගහන ආණ්ඩුවට තමන් දේශපාලනික වශයෙන් මැතිවරණ වෙච්ච පොරොන්දු පැත්තක තියලා අසතු බරක් අපේ රටේ ජනතාව පටවන්න මේ ආණ්ඩුවද කටයුතු කරනවා.
රැකියා උත්පාදනය කරනවා කියලා බලයට ආපු ආණ්ඩුව දිනෙන් දින කර්මාන්ත ශාලාව වැහෙනවා. අධ්‍යාපනය කඩාකප්පල් කරන්න උත්සාහ කරන ආණ්ඩුව තරුණයාගේ විරකියා ප්‍රශ්නට විසඳුමක් දෙන්න මැදිහත් ඒක මතක් කරලා දෙන්න විපක්ෂයේ අපිට වගකීමක් තියෙනවා කියන එකත් මගේ ආදරය අම්මේ තාත්තේ අපි ආණ්ඩුවට ඇඟිල්ල දික් කළා කියනවා. කරුණා කරලා පච ගහන එක නවත්තලා දැන්වත් වැඩ කරන්නයි කියලා අපි ආණ්ඩුවට මතක් කරලා දෙනවා. විනාශ කළ දැම්ම එක පැත්තකින් අසාධාරණ විදිහට රාජ්‍ය සේවකයාගේ පලි ගන්නවා. තමන්ගේ දේශපාලන උවමනාවට රාජ්‍ය සේවය හසුරුවන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා. තමන්ගේ ඉෂ්ට කරගන්න රාජ්‍ය සේවකයා පාවිච්චි අවංක දක්ෂ රාජ්‍ය සේවයේම තමන්ගේ දේශපාලනයට ලක් කරගන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා. ඒ තුලින් සමස්ත රාජ්‍ය සේවයම කඩාගෙන වටනවා. තවත් පැත්තකින් අපේ ආදරය අම්මේ තාත්තේ අද එක පැත්තකින් අධිකරණ පද්ධතියට බලපෑම් කරන්න ආණ්ඩුව උත්සාහ කරනකොට තවත් පැත්තකින් තමන්ගේ ගෘහයේ පොලිසිය පවරගෙන පොලිස්පතිවරයාට අපි මතක් සේවකයාට දේශපාලනය කරන්න එපා දේශපාලන ජනාධිපතිතුමා කරන්නල්ලු. එහෙනම් අපි මෙරටේ ආණ්ඩුවට අසීමිත විදියට කඩේන රාජ්‍ය සේවකයන්ටත් සමහර නිලධාරීන්ටත් මතක් කරනවා. ඔව් ඔබ අවංකව ඔබේ රාජකාරිය ඉටු කරන්න ආණ්ඩුවත් එක්ක තියෙන දේශපාලන ප්‍රශ්නය අපි විසඳ ගන්නම් ඒක ආණ්ඩුවත් එක්ක කියලා අපි මතක් කරනවා. ඒක අපි ආණ්ඩුවත් එක්ක විසඳ ගන්නම්. ඒ හින්දා ජනාධිපතිතුමනි දැන්වත් ඔබට ඔබේ දේශපාලන යාන්ත්‍රික ජනතාවට ඒකට මේ රටේ අහිංසක පොලිස් නිලධාරියා වගේම පොලිසිය ත්‍රිවිධ හමුදාව රාජ්‍ය සේවය පටලවා ගන්න ලෑස්ති වෙන්න එපයි කියලා අපි මතක් කරනවා. ඒකට රාජ්‍ය සේවය ආණ්ඩුව පටලව ගන්න එපා. ආණ්ඩුව එදා නම් ගොවි මහත්තුරු වෙනුවෙන් අමුඩේ ගහගෙන කුඹුරට බැස්සේ. නේ උදේ ඇමතුමා අමුඩේ ගහගෙන කුඹුරට බැස්සේ. එදා අමුඩේ ගහගෙන කුඹුරට බැරපු නායකයවද ටයි කෝට් එක ගහගෙන කොළඹට වෙලා ඉන්නවා. ගොවියගේ වීදික විකුණ ගන්න විදියක් නැහැ. අල ගොවියෝ ටික අසරණයි. ලුණු ගොවියෝ ටික අසරණයි. තක්කාලි ගොවිය අසරණයි. වත්තක ගොවිය අසරණයි. ආණ්ඩුවට එළවලු ගොවියෝ ටික අසරණයි. ආණ්ඩුවේ පොහොර සානාධාර ඉල්ලුවා මොකද්ද කියන්නේ? ගිහිලා පොහොර ගහ ගන්න පස්සේ දෙන්නම් කියනවා. ඕක ආණ්ඩුවෙන් අහ ගන්න ඕනේද පොහොර ගහ ගන්න ඕනේ කියලා අපි දන්නවා. වී මිලට එළවලු මිලට පළතුරු මිලට බුලත් ඉලත් එකතු කරන්න ඕනේද කියලා ආණ්ඩුව අපෙන් අහනවා. ඔව්. මිලට ගොවියගේ ආර්ථිකය ශක්තිමත් කරන්න ඕනේ. ඉතිහාසයේ පළමු වතාවට ආණ්ඩුවක් පත් වෙලා තියෙනවා මගේ ආදරය අම්මේ තාත්තේ මිත්‍රවරුනි. අපේ රටේ වවනවා වෙනුවට පිටින් ගිනල්ලා කන්න දෙන එක ලාභයි කියලා විශ්වාස කරන ආණ්ඩුවක් අද අපේ රටේ ඉන්නේ. එහෙනම් අපි ආණ්ඩුවට කියන්නේ කරුණා කළා ගොවියට අත තියන්න ලෑස්ති වෙන්න එපා. ගොවිය ආරක්ෂා කරන්න ආණ්ඩුවට වගකීමක් තියෙනවා කියන එකත් අපි ආණ්ඩුවට මතක් කරලා දෙනවා. ආවෙනම් හාල් මාෆියාවේ එක පෑන් පහරෙන් අයින් කරන්න. මොකද උනේ? අයින් කරා. හාල් මාෆියාව අයින් කරන කෙසේ වෙතත් දවස් 12කින් කැප් 1700ක් නම් ගෙනාවා. දවස් 12 කැප් 1700ක් නම් ගෙනාවා. ආවේ මාෆියාව අයින් කරන්න. එහෙනම් අපි ආණ්ඩුවට කියන්නේ ආණ්ඩුවේ ගමගේ ආණ්ඩුවට කැප් ඕන නම් ඒක වෙන ක්‍රම කෙහෙල්කන් දාගෙන ගමේ ගියාම ඒක ඔබේ ප්‍රශ්නයක්. මෙරටේ ජනතාවගේ බදු සල්ලි වලින් අසීමිත වෙන ආදායමෙන් ඔබට කැප් ගෙනල්ලා දේශපාලනය කරන්න නෙවෙයි ඔබ පත් කරේ. ඔබ දීපු පොරොන්දු ඉටු කරන්නයි මේ ආණ්ඩුව පත් කරේ. අද පොරොන්දු ඉෂ්ට කරගන්න බැරි වෙනකොට ඒ පොරොන්දු ඉෂ්ට කරගන්න බැරි වෙන ආණ්ඩුව දේශපාලනික වශයෙන් මර්ධනය කළා බය කරලා තමන්ගේ දේශපාලනය කරන්න උත්සාහ කරනවා. වරායෙන් කන්ටේනර් 320ක් පැන්නුවා.
කුඩු අල්ලන්න එපා කියලා අපි කියන්නේ නෑ. කුඩු අල්ලන්න. වරායේ පන්නපු කන්ටේනර් වල කුඩු ටිකක් අල්ලන්න. ආණ්ඩුවෙන් පෝෂණය ලබන සංවිධානාත්මක අපරාධකාරව ආරක්ෂා කරන ගමන් ආණ්ඩුවෙන් පෝෂණය ලබන සංවිධානක අපරාධකාරව ආරක්ෂා කරන ගමන් අපේ හාමුදුරුවෝ ආණ්ඩුව මොකද්ද කරන්නේ? විපක්ෂයට චෝදනා කරනවා. හැබැයි විපක්ෂයට චෝදනා කරන ගමන් පක්ෂේ කට්ටිය අහුවෙනකොට ආණ්ඩුව මොකද අනිත් පැත්තට කරන්නේ? අපේ රෝහිත අමතුමත් ඉන්නවා පිටිපස්සේ. ආණ්ඩුව මොකද කරන්නේ? තමන්ගේ සංගමය අය, තමන්ගේ ශිෂ්‍ය සංවිධානය අය, තමන්ගේ කාන්තා සංවිධානය අය, තමන්ගේ විදුහල්පති සංවිධානය අය පාසල් දරුවන්ට මත්ද්‍රව්‍ය විකුණලා අහුවෙනකොට මොකද ආණ්ඩුව කරන්නේ? ඒක මාධ්‍යට දාන්න තහනම් කරලා නියෝගයක් දෙනවා. මාලිමාවට සම්බන්ධ JVP එකේ ආසන සංවිධායකවරු අහුවෙනකොට මාධ්‍ය තහනම්. ඇයි ඒ? පැහැදිලිවම දන්නවා පෝෂණ සංවිධානාත්මක අපරාධ කරුවන් කණ්ඩායමක් මේ රටේ ක්‍රියාත්මක වෙනවා. අනිත් පැත්තෙන් ඒ සංවිධානාත්මක අපරාධ කරුවන් හරහා මේ රටේ විපක්ෂය මර්ධනය කරන්නත් ආණ්ඩුව සූදානම් වෙනවා. එහෙනම් අපි ආණ්ඩුවට කියන්නේ ඔය සෙල්ලම් හරියන්නේ නැහැ. කරුණාකර තමන් වෙච්ච පොරොන්දු ඉෂ්ට කරන්න. තමන් ජනතාවට දීපු පොරොන්දු ටික ඉෂ්ට කරන්නේ කියන මතක් කිරීම අපි කරනවා. අපේ හාමුදුරුවනේ තවත් පැත්තකින් දෙමන්ත පහරක් එල්ල කරනවා. අපේ නොකලපෙන ප්‍රතිපත්ති ගේනවා. අපි දැක්කා තවත් පැත්තකින් මේ රටේ සංස්කෘතිය විනාශ කරන ආණ්ඩුව කටයුතු කරනවා. රාජ්‍ය අනුග්‍රහය ඇතුව සංස්කෘතිය විනාශ කරන සැලැස්මක් කුමන්ත්‍රණයක් මේ ආණ්ඩුවම වෙනවා. ඒව අපි පෙන්නලා දෙනකොට ආණ්ඩුව මොකද්ද කියන්නේ? ඒක ජාතිවාදය කියලා හංවඩු ගහන්න උත්සාහ කරනවා. නෑ, ඒ ජාතිවාදය නෙවෙයි. ඇත්ත ඇතිසැටියේ පෙන්වන්න අපට කොන්දක් තියෙනවා කියන එකත් අපි ගරු ජනාධිපතිතුමාට මතක් කරලා දෙනවා. මගේ ආදරේ අම්මේ තාත්තේ මිත්‍රවරුනි, අද කාලගුණේ තරම් හොඳ නැහැ නේද? මම ස්තුතිවන්ත වෙනවා අපේ සියලුම පක්ෂ නායකයන්ට. අපේ තලදා හිටු මන්ත්‍රීතුමින් එක්සත් ජාතික පක්ෂ ලේකම් මහලේකම්තුමිය, අපේ ලසන්ත ඇමතුමා මම දැක්කා ඉන්න අමර ඇමතුමා, දුමින්ද ඇමතුමා හිටියා. ඒ වගේම අපේ මන්ත්‍රී අර පැත්තේ ඉන්නවා විශාල පිරිසක් ඉන්නවා. වජිර මන්ත්‍රීතුමා ඉන්නවා. ඒ වගේ මේ අන්දෝ ප්‍රදේශේ න්‍යාය මන්ත්‍රීතුමා කතා කරන්න හිටියත්, මන්ත්‍රීතුමා කතා කරන්න හිටියත් කාලගුණය නිසා කතාව ප්‍රමාද කරන්න අපි තීන්දුව කළා. එතුමාලා තීන්දුව කරා. ඒක නත් මතක් කරන්න ඕනේ. අපේ හරෙන් ප්‍රයන්න මන්ත්‍රීතුමා කතා කරුවා. මහා දැවන්ත බලවේගයක් විදිහට අපි අද ගොඩනගෙනවා. ඉතින් අපි ආණ්ඩුවට අවසාන වශයෙන් මගේ ආදරය අම්මේ තාත්තේ මතක් කරලා දෙන්නේ මේ පණිවිඩය හරියට කියව ගන්න. මේ පණිවිඩය හරියට කියව ගන්න. අපි ඔබට නිමල් සිල්වා සිල්ලාමතුමත් ඉන්නවා. ඔබට මතක් කරලා දෙන්නේ ගරු ජීඑල් පිරි සමාජතුමනි, අපි ආණ්ඩුවට මතක් කරලා දෙන්නේ බොරුව කරුණා වැඩ කරන්න පටන් ගන්න. කරුණාකරලා වැඩ කරන්න පටන් ගන්න. ඒ වගේම ආණ්ඩුවට තව එකක් මතක් කරලා දෙන්න ඕනේ. කියලා නැවුගුරම් දාලා තියාගන්න නෙවෙයි. නැවක් හදන්නේ මහමූදේ ගමන් කරන්න. කුණාටු වලට අහු වෙනවා. සුළු සුළං වලට අහු වෙනවා. අභියෝග වලට මුහුණ දෙනවා. ඒ නිසා ගරු ජනාධිපතිතුමනේ ආණ්ඩුවට අපි මතක් කරලා දෙන්නේ, ඔබතුමා ඇතුළට අපි මතක් කරලා දෙන්නේ දන්නේ නැවුගුරම් දාලා අපේ හාමුදුරනේ වරායේ නවත්තලා තියන්න නෙවෙයි. නැවුගුරම් දාලා වරායේ නවත්තලා තියන්න නෙවෙයි. ඒ අපි ජන බලය ජන මතය ගොඩනගන්නේ ආණ්ඩුව පුළුවන් පළවෙනි අවස්ථාවේදී පෙරලන්නයි කියන එකත් අපි ජනාධිපතිතුමාට මතක් කරනවා. ඒ හින්දා මේ පණිවිඩය කියව ගන්න. මගේ ආදරේ අම්මා තාත්තා දහසකුත් අභියෝග මැද්දේ අද
නුගේගොඩ එක්රැස් වෙලා මහා ජන ගඟක් ලක්ෂ සංඛ්‍යාතික ජන ගඟක් අපේ දේශපාලන නායකයන් ව්‍යවසායකයන් ව්‍යාපාරිකයන් කුඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වගේම නූතන පරාව නියෝජනය කරන මගේ අම්මා තාත්තගේ දරුවන් තාක්ෂණ ලෝකයක් දෙක තාක්ෂණ විප්ලවය ගනුදෙනු කරන මගේ අම්මා තාත්තගේ දරුවන් කොට ඒකරාශී වෙලා මේ මහා ජනගංග ඒකරාශී වෙලා අපි ආණ්ඩුවට කියනවා වැඩ කරන්න බොරු කියන එක නවත්තන්න එහෙම නැත්තම් පළවෙනි අවස්ථාවෙම මේ ආණ්ඩුව පෙරලන්න මේ බලවේගය කටයුතු කරනවා කියන එකත් මතක් කරමින් මාගේ විරෝධාර ජනතාවට ජය වේවා මාගේ විරෝධාර ජනතාවට ආදරේ අම්මා තාත්තට අපේ පක්ෂ නායකයන්ට මාතෘ භූමියට මහා සංඝරත්නයට ආගමික නායකයන්ට ඒ වගේම මේ මහ පොළවේ ජීවත් වෙන මගේ ආදරේ අම්මා තාත්තා සහෝදරයා සහෝදරියා ඔබ සුබ අනාගතයක් පතමින් තෙරුවන් සරණ පතමින් ජාතියට මඟ කියන නායකයෙක් රටට අවැසි නායකයෙක් ජාතියේ අනාගතය වෙනුවෙන් පහළ වන නායකයෙක් ජාතික මහා ජන හඬ වෙනුවෙන් ඓතිහාසික නුගේගොඩ ජනතාවට අපේ ගෞරවයෙන් ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකාවේ සතර සිව්දිසින් පැමිණි ඓතිහාසික ජන ගඟට සියලු දේශපාලන පක්ෂ වෙනුවෙන් අපි අපේ ගෞරවය මේ වෙලාවේ ප්‍රකාශ කරනවා. හිතවතුනි ආණ්ඩුවට එල්ල කළ දෙවැන්තතම අභියෝගය නුගේ ගොඩින් අද ආරම්භ කෙරුණා. නාමල් රාජපක්ෂ මැතිතුමන්ට ඒකාබද්ධ පොදු විපක්ෂයට නාමල් රාජපක්ෂ මැතිතුමන්ට රාජ්‍ය පරම්පරාගත දේශපාලනය හෙට මග කියන නායකත්වයට මතු පාලවන නායකත්වයට ජාතියට අභිමන් එක් කරන්නට මෙහි සැපැමිණි සියලු දේශපාලන පක්ෂ නායක කාරකාදීනි ඔබ තමුන්නාන්සේලාට ගෞරවයෙන් යුතුව මේ ජාතිය උත්තමාචාරය පුද කරනවා. අති ගෞරවනීය මහා සංඝරත්නය වැඩ කරන ජනතාව ඒ වගේම විශේෂයෙන්ම මේ නුගේගොඩ නගර මැදයේ සමස්ත ජනතාවට අපි අපේ ගෞරවය පක්ෂ විපක්ෂ ભેදයෙන් තොරව පිළිගන්වන්නට කැමැති මේ වංචනික මුක්ත මාලිමා ආණ්ඩුවට එරෙහිව ගොඩනැගෙන මේ දෙවන්ත ජන බලමුළුවයි අද නුගේගොඩින් නැරමුණේ මාලිමා ආණ්ඩුවේ ගමන් මඟ වෙනස් කරන කේන්ද්‍රීය බලවේගයයි අද මෙලෙසින් ආරම්භ කෙරුණේ සතර සිව්දෙසින් පැමිණි සියලු පාර්ශව වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් සාගර කාර්යවසම් මැතිතුමා ප්‍රමුඛ අප පක්ෂයේ ගෞරවයත් එවැගේම සෙසු සියලු දේශපාලන පක්ෂවල ගෞරවයත් සමස්ත ඔබට පිළිගන්නමින් මාතෘ භූමියට ජය වේවා කාලකන්ණි මුග්ධ ආණ්ඩුව භංග වේවා ඓතිහාසික නුගේගොඩින් නැරමේ ජන වංශ කතාවේ අලුත් පිටුවක් අපි අලමුයි කියන සුබ පණිවිඩය කරාශී කරමින් ඔබ තමුන්නාන්සේලාට ජාතිය උත්තමාචාරය පිරිනමනවා ස්තුතියි. ඒ වගේම හිතවතුනි මේ භූමියත් අපි පිරිසිදු කරගෙනම යමු. බිම වැතිරී තිබෙන යම් බිමට අපි දාලා තියෙන වතුර බෝතලයක් තියෙනවා නම්
කඩදාසි කොලයක් තියෙනවා නම් ඒ ටිකත් අයින් කරගෙනම යන්නට කියලායි සංවිධායක මණ්ඩලය ඔබට ආයාචනය කරන්නේ. ඒ නිසා අපි බොහොම සත්භාවයෙන් මොකද කුණු හොයන ආණ්ඩුවකට පුංචි කුණු කෑල්ලක් තිබුණත් ඒක ප්‍රශ්නයක්. නිසා අපි මේ රටට ආදරෙයි අපි ඒක එකතු කරගෙන යමුයි කියලා ආයාචනය කරනවා. ස්තුතියි.